ඔන්න ඉති තවත් ලස්සන දවසක අපි අලුත් වීඩියෝ එක කරගෙන ඉල තියෙනවා. අපි අද යන්න ලංකාවේ හමුම කතාව ලස්සන තැනකට. ඉතින් මේ මගේ චානලක පළවෙනි වීඩියෝ එක අපි ගිහිල්ලම් බලමු ඉතින් මේ කොහෙද යන්නේ කියලා. ඔන්න අපි යන්න හදන්නේ මොම කතාවෙන උමන්දා බෞද්ධ මධ්‍යස්ථානයෙන්. ඉතින් මෙතෙන්දත් කිලෝමීටර් 9ක් විතර තව යන්න තියෙනවා අපිට. ඇත්තට සුන්දර ගමනක් වෙයි කියලා හිතනවා. මේ පාරවල් තව ටිකක් ඉස්සරහට යද්දී ඔය හරි මැදින් මට මතකයි ඉතින් පේනවා කන්දකින් වගේ පේනවා අර පුදු පිළිමේ. බලමු අපි කොහේ රෙදිය හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඉතින් ඇත්තට. ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා තැනට. එහෙනම් මේ තමයි උමන්දාව බෞද්ධ මධ්‍යස්ථානය. ලංකාවේ ගොඩක් දෙනෙක් කතා වෙන තැනක්. අද පොය දවසක තමයි ඉතින් අපි ආවේ. ගොඩක් සෙනග තින්නවා අද ගොඩක් සෙනග. මේ තමයි පළවෙනි රථගාල. තව තියෙනවා හට වෙන්න මේකේ වාහන වැඩි කියලා අපිට යන්න කිව්වා ඉස්සරහයකට. ඉතින් අපි දෙවෙනි එකට යනවා. එතනින් ගිහිල්ලා අවටේ ඉස්සරහට යන්න ඕනේ මේ තන්නේ. ඔන්න අපි ආව තැනට. එනම් මේ තමයි ඊළඟ රථගාල. ඉතින් මෙතනින් ආයක පාස්වල වෙලා ඊළඟ බලමු වීඩියෝ එකට. පන්තල් ගානේ පැතුවා හැමදා පේවි අපි නිර්වාණේ. දැහැමි සිතින් පහන්තියා මහබෝ සෙවනේ. වැඳ වැටුණා ගාත කියා පිතුන් සරණේ.
හොම ඉස්සරට ඇත්දිින් අපිට ඇත්තම ලස්සන ප්‍රදේශයක් බලන්න ගොඩක් දුර ඇයිද යන්න තිනයාගේ දැන්වාට මගේ වංගත පැත්තෙන් තේර ඇති කොටේජ් හදල තියෙනවා අපි ගිපු දවසනම් වෙතේ ඇතුට යන්න පහලා තිබේ කලින්න්න මහිතන් මේවා ඇතුළ කට්ටිගේ පොටය ගාල් තිබා දැන් ඉතින් වහලා තියෙන්නේ යන්න බෑ ලස්සන ඉතින් ඇත්තර ඔවුන් එරුමල්කද පෑ 5000 දඩයක් කානවා මේක ඇතම අකර 70 වගේ ලොකු ඉඩම් ප්‍රමාණයක් මේ වන්දා බෞද්ධ මධ්‍යස්ථානය හදලා තියෙනවා ඉතින් මේකේ මේක ගොඩක් දේවල් ආහාරයෙන් තියෙන හදන්නේ එයාලටම ප්‍රේමයෙන් ඔය දෙපැත්තම තියෙන්නේ එයාලා හදලා තියෙන දේවල් තියෙනවා කෘෂිකර්මාන් දෙවත්තෙන් දියුණු ප්‍රදේශයක් දියුණු කරලා තියෙන ඒ පැත්තේ මාර විදියට එයාලගේ දේවල් නිෂ්පාදනය කරන්න ඔක්කොම මේ ඒ දේවල් වලට යොදා ගන්න තමයි මේවා හදලා තියෙනවා හිතන්නේ ඇතුලේ ඉන්නවා තව ඉන්නවා කිරි ගන්න එළ දෙන්න ඉන්නවා ඒ වගේ හැමතිස්සෙම කියලා මේ ඇතුලේ
ඉල්ල තමයි තියෙන ඉතින් පායට අන්ති වෙන වීඩියෝ එක අන්තිවෙනවා කන්නන ආපත්සේ උත්තම විරිල්ලා පොතර පයින් ඇවිල්ල තියෙනවාද කියලා ඇතුරේ ගිපාන් බස්සයක් තියෙනවා එක විදින්න බැරි ඔය වයසකායට එහෙම පස්සක සල්දිල යන බස්සක මෙක්කා යනවා ඒ අදාර තැනින් බෑර ඉරලා ඊට පස්සේ අයත් බයි බස්සකින් එන්නත් පුළුවන් භූමිය ගැන අපිට කතා කරන්නේ මේක ඉස්සරහම වෛද්‍යවරයෙකු භික්ෂුවක් ආධාරයෙන් ගන්න මේක අරන් තියෙන්නේ. ඊට පස්සේ ප්‍රකාරයට 2015 මාර්ගයට ඒ 2015 මේක විදියට හිට කන්නේට අතර දාගත්තු පොල්ලගා කියලා තමයි කියලා කියන්නේ. ඔන්න මේ පඩිපුරුක නැගලා උඩටම යන්න තියෙනවා. වයසට ටිකක් යන්න අමාරුයි. මුලක් උඩට යන්න තියෙනවා. ඉතින් උඩට එහා පැත්තේ පාරක් තියෙනවා. ඒ පාරේ එනවා බොලොරෝ ජීප් එකක් තියෙනවා. ඒකෙනුත් කට්ටිය ගෙනත් දානවා. කට්ටියට යන්න වෙන්න ඒ වගේ පහසුකම් දීලා තියෙනවා. දැන් ඔයාලට බලන්න අපි චන්දියක් කොන්න ඇවිල්ලා තියෙනවද කියලා. අන්න අර ඈත පේනවා ඉන්නම සුම් කරලා වෙන්නන්න වායට බලාගන්න අපි කොච්චර දුර කන්න අතනින්දර තම මේ මෙච්චර දුර කැවිල්ලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ අක්කර 70 වගේ ඉඳගෙන එච්චර දුරක් කෙනා කියන්නේ මේ තරම් දේවල් මේක ඇතුලේ තියෙනවා. මොකද වගාවල් තියෙනවා, එයාලගේ කර්මාන්තය පැත්ත තියෙනවා. ඒ පැත්ත තමයි ගොඩක්ම මේක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එයාලා විවිධ නිෂ්පාදන ඒ හැමදේම ඇතුළේ ඕනනම් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් අයිස්ක්‍රීම් කෑවම හිතන්නේ කේක් එකක් තියෙනවා 150යි දුක තමයි හිතන්නේ අයිස්ක්‍රීම් මොනවද විදියට. මේකේ තව ඉස්සරහට ඇවිදලා යන්න දින ගොඩක් දුර. මේ තමයි අන්තිම තැන අපි බලන්න තියෙන. ඊට පස්සේ මෙතනින් පස්සේ අය අපි හිටපු තැනට යන්න ඕනේ.
මේ මන්දාව ගැන එතන ගොඩක් දෙනෙක් විවිධ අදහස් පළ කරනවා එක මතවාදී තියෙනවා විවිධ දේවල් තියෙනවා ඒත් එක්ක ඉතින් බලන්න එන්න පුළුවන් හොඳ තැන කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තවත් ලස්සන තැනක් තමයි ඉතින් මන්දාව කියන්නේ බලන්න තියෙන වීඩියෝ කොහොමද කියලා අත මානව ලස්සනක් තියෙනවා බලන්න ඕනේ සෙනග අඩු දවසක ගෙනවෝ ගොඩක් හොඳයි ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අලුත් වීඩියෝ එකකින් එන අයත් හමු වෙමු